මේ දවස්වල ගොඩක් කතාබහට ලක් වෙන වචන ටිකක් තමයි හිතෙන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්න බෑ කියන වචන ටික. මේ වචන අය බොහොම ලේසියෙන් කියවුණාට මේකෙන් කියවෙන්නේ ජීවිතයේ අතිශය ගැඹුරු සත්‍යයක් ගැන. මේ ඇත්තද? හිතන දේ වෙන්නේ නැත්ද? වෙන දේ හිතා ගන්න බැරිද? අද කතා කරමු ඒ ගැන. එහෙනම් වෙනද වගේම අදත් ආදරයෙන් පිළිගන්න The Art of Living podcast series එකට මගේ ආදරණීය යාළුවෝ හැමෝම. අපි හැමෝම දවසින් දවස මොහොතින් මොහොත ජීවිතේ ප්ලෑන් කරනවා. අපේ ජීවිතේ ගෙවන්න ඕන විදිහ ගැන, ජීවිතේ විවිධ අරමුණු ගැන, බලාපොරොත්තු ඉටු කරගන්න විදිහ ගැන වගේ නොඑක ආකාරයේ දේවල් අපි සැලසුම් කරනවා. හීන දකිනවා. හැබැයි දන්නවද ජීවිතේ හරි පුදුමාකාරයි. ජීවිතේ අපිට දේවල් ලැබෙන්නෙම අපිට ඕන විදිහට අපිට ඕන වෙලාවට නෙවෙයි. ජීවිතේ අපිට දේවල් ලැබෙන්න හරි නොලැබෙන්න හරි නියමිත වෙලාවක් කාලයක් තියෙනවා. අපි කොච්චර පෙරම් පුරාගෙන බලාගෙන හිටියත් නොලැබෙන දේවල් අපි හිතන්නේ නැතිම වෙලාවල් වල සිද්ධ වෙනවා. ඒ තමයි ඒ දේවල් අපිට ලැබෙන්න තියෙන සුදුසුම වෙලාව. ඒක අපිට තීරණය කරන්න අමාරුයි. සල්ලි දීලා කඩෙන් බඩුවක් මිලදී ගන්නවා තරම් සරල දෙයක්වත් නෙමෙයි. හැබැයි ජීවිතේ අපිට අවශ්‍ය මුදලට ලබාගත හැකි දේවලුත් නැතුවම නෙවෙයි. මුදල් තියනවා නම් ලබාගත හැකි දේවල් වගේම මුදලට ලබාගත නොහැකි දේවලුත් මනුස්ස අපේ ජීවිතවල තියෙනවා. අපි කතා කරන්නේ මේ දේවල් ගැන. මොකද හැමදේම මුදලට මිලදී ගන්න බැහැනේ. අපේ ජීවිතේ අපිට නොලැබෙන දේවල් අවස්ථා ලැබුණේ නැහැ කියලා අපි පසුතැවෙන්න අවශ්‍ය නැහැ කියලා මම කලින් එපිසෝඩ් වල කියලා තියෙනවා. මොකද මම විශ්වාස කරනවා අපිට දේවල් නොලැබී යන්නේ ඊටත් වඩා හොඳ දේවල් අපේ ජීවිතේට ලැබෙන්න කියලා. ඒකනම් මගේ අත්දැකීමෙන්ම මම තේරුම් ගත්ත දෙයක්. මම කරන කියන දේවල් වැරදුණු අවස්ථාවලදී, ජීවිතේ අන්තිමටම වැටුණු අවස්ථාවලදී, බලාපොරොත්තු වෙන දේවල් නොලැබුණු අවස්ථාවලදී මම සෑහෙන දුක් වුණා. ඉතින් අඬපු පසුතැවුණු වාර අනන්තයි අප්‍රමාණයි. හැබැයි මම හිතන්නේවත් නැති කාලවලදී බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ විදිහේ දේවල් ඒ කඩාවැටීම් වලින් පස්සේ මට ලැබිලා තියෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට අවශ්‍ය දේවල් අවශ්‍ය වෙලාවෙදී නොලැබී අවශ්‍යතාවය නැතුව ගියාට පස්සේ ඒ දේවල් ලැබුණට වැඩක් නැහැ කියලා. හැබැයි දන්නවද? ජීවිතේ කඩාවැටීම් වලින් පස්සේ තමයි හොඳම දේවල් ලැබෙන්නේ. ඒක නිසා අදටත් දැනටත් මේ මොහොතේත් මම විශ්වාසයෙන් ඉන්නේ, ශක්තිමත්ව ඉන්නේ. ඒ හැඟීම මම අතිශයින් විශ්වාස කරන නිසා. අපි හිතන පතන දේවල් ඒ විදිහටම වුණා නම් අපි කොහොමද මෙහෙම මනසින් ශක්තිමත්ව ඉන්නේ? කඩාවැටීම් දරා ගන්න පුරුදු වෙන්නේ. අනිත් එක තමයි අපි ජීවිතේ ප්ලෑන් කරන සමහර දේවල් අපිට නොලැබී යන්නේ අපේම යහපතට වෙන්න පුළුවන්. ලොකු විනාශයකින් ආව බේරන්න වෙන්නත් පුළුවන්. මම විශ්වාස කරන තවත් දෙයක් තමයි ජීවිතේ අපි හිතන දේවල් ප්‍රමාද වෙන්නේ, ප්‍රතික්ෂේප වෙන්නේ අපේම හොඳට වෙන්න පුළුවන් කියන එක. ඒ ප්‍රතික්ෂේප වීම, ප්‍රමාද වීම නිසා අපි තව තවත් උත්සාහවන්ත වෙනවා, ශක්තිමත් වෙනවා. අවසානයේ අපි බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ තැනකට අපිට ඒ නිසා ළඟා වෙන්න පුළුවන් වෙනවා. ලෝකෙ වෙනස් කරපු, ලෝකෙම පිළිගත්ත ගොඩක් අය ප්‍රතික්ෂේප වීම, කඩාවැටීම්, නොලැබීම් මතින් නැගිටපු මිනිස්සු. ඒ නිසා ඔයා ප්ලෑන් කරන්න, හිතන්න, ඉගෙන ගන්න. ඒත් ඔයාගේ ජීවිතේ පාලනය කරන්න හදන්න එපා. ඔයාගේ ජීවිතේ සැලසුම් සාර්ථක වෙන්නේ ඔයාට ඕන වෙලාවට නෙවෙයි. හරිම වෙලාවට. හරිම වෙලාව වෙනකන් ඉවසීමෙන් බලාගෙන ඉන්න. හිතන දේවල් වෙන්නේ නැහැ කියලා බය වෙන්න එපා. දුක් වෙන්නත් එපා. මොකද හරි වෙලාව ආවම හොඳම දේවල් ජීවිතේට ලැබෙනවා. අල්ලගෙන ඉන්න. හොඳ වගේම නරකත්, සතුට වගේම දුකත්, ලැබීම නොලැබීම කෝකත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න බෑ. ඒ තමයි ජීවිතේ හැටි. ශක්තිමත්ව ඉන්න. ඔයාගේ ලස්සන ජීවිතේට ජය වේවා. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්න.